ඉතින් ළමයි මම නයිට් ෂිෆ්ට් එක ඉවර වෙලාද නිදාගත්තට මට මගේ යාළුවෙක් කතා කරලා කිව්වා අද අපි කොහේ හරි යමුද කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් ගෙදර ආවට පස්සේ සමහර වෙලාවට ආයි නැගිටින ඊළඟ උදේ. හෙට උදේට තමයි මම හැරෙන්නේ. නයිට් ෂිෆ්ට් එක ඉවර වෙලා දෙකට දෙකමාරට කාලා වොෂ් දාලා ඔක්කොම කරලා නිදාගත්තට පස්සේ මම ආයෙ හැරෙන්නේ ඊළඟ උදේ වුණාට අද මට 6 ගානකට විතර හැරුණා. හැරුණාට පස්සේ මට මගේ යාළුවෙක් කතා කරලා කිව්වා අපි කොහේ හරි යමුද කියලා. ඉතින් හෙට මට නිවාඩු නිසා මම හිතුවා අද කොහේ හරි යමු කියලා. ඉතින් කොහෙද යන්නේ කියලා තාම ඩිසයිඩ් කරලා නැහැ. ඩිසයිඩ් කරලා නැහැ. ඒ වුණාට ඩිසයිඩ් කරලා නැති වුණාට කොහේ හරි යනවා කියලා තමයි දැන් හිතාගෙන ඉන්නේ. එහෙනම් ළමයි අපි යන් මං අද ඔයාලට පෙන්නන්නම් අද මං කොහෙද යන්නේ කියලා. ඔයාලව තියන්න කොතනින්ද තියන්නේ? ඇත්තටම රැට ඩ්‍රයිව් කරනවා කියන එක අමාරු වැඩක්. මගේ යාළුවා මට එන්න කිව්වේ 7 මාට. දැන් ඇත්තටම කියනවා නම් පැය භාගයක් විතර මම ලේට්. ජපානයේ වෙලාවට වැඩ කරනවා කියලා කිව්වට මම ජපානයේ හිටියට මම වෙලාවට වැඩ කරන්නේ ඉතින් අපි දැන් පොඩි කයියක් දාගෙන තමයි ඔය යන්නේ. ජොබ් එකේ දේවලුයි ඊට පස්සේ රටේ නැති උපදූප ටිකක් කියව අපි ආවා පාක් එකකට. මේක සගා සන්රයිස් පාක්. ඇත්තටම ළමයි මේ සගා සන්රයිස් පාක් එක හරිම ලස්සන තැනක්. මේකේ රෑට ලයිට්ස් දාලා තියෙනවා. එතකොට රෑට තමයි මං හිතන්නේ මේක ගොඩක්ම ලස්සන. කවුරුත්ම නැහැ. කියන්නේ ගොඩක් සෙනග එහෙම නැති තැනක් මේක. මං හිතනවා මේක අර හරිම තනියෙන් ඉඳලා මනස රිලැක්ස් කරලා කරගෙන ඉන්න පුළුවන් තැනක් කියලා. ඒ වගේම මෙතන මේ view එකත් මාරම ලස්සනයි. ඉතින් ළමයි අපි ඊට පස්සේ ආවේ රාමෙන් කන්න. ඔයාලා දන්නවා ඇති මෙහි රාමෙන් ෆේමස්. හැබැයි කංකොකු ඒ කියන්නේ කොරියාවේ රාමෙන් තරම් ෆේමස් නැති වුණත් මෙහෙත් සාමාන්‍යයෙන් රාමෙන් වගේ ඒවා ගොඩක් ෆේමස්. ඉතින් මෙතන කඩ දෙකක් තිබුණා. එකක් තමයි චූගොකු. ඒ කියන්නේ චීන රාමෙන් කඩේකුයි හා පැත්තේ තියෙන එක ජපනීස් රාමෙන් කඩේකුයි. අපිට හිතුණා ජපනීස් එකට යන්න. ඒක ටිකක් අර ට්‍රැඩිෂනල් විදිහට ටිකක් අමුතු ටයිප් එකේ තමයි ඒ කඩේ උනත් තිබ්බේ. ඉතින් අපි පොඩ්ඩක් මෙනු එකත් බලලා අපි ඩිසයිඩ් කරා ජපනීස් රාමෙන් කඩේට යන්න. ඉතින් අපිට ඒ ටේබල් එකට වාඩි වෙන කලින් සාමාන්‍යයෙන් ෂූස් ගලවලා තමයි ටේබල් එකෙන් වාඩි වෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඔය ඕඩර් කරන්නේ සැරම සැර රාමෙන් දෙකක්.
ඉතින් අපි සැර ප්‍රමාණය මුලින්ම තීරණය කරලා එයාලට කියන්න ඕනේ. ඒ කියන්නේ 5න් ගත්තොතින් 5න් කීයක සැරක් අපි ඕනිද කියලා එයාලට කියන්න ඕනේ. මගේ යාළුවා 5න් 3ක් සහ මම ඉතින් පණ්ඩිතකමට 5න් 4ක් තමයි කිව්වේ. මං හිතුවා ජපනිස් රෙස්ටුරන්ට් එකක් හින්දා එච්චර සැර 5න් 4ක් කිව්වට එච්චර ලොකුවට සැර තියෙන එකක් නැහැ කියලා. ඉතින් මම පණ්ඩිතයා වගේ 5න් 4ක සැරක් තමයි ඕඩර් කරේ. අපි බලමු මට ඒක කාගන්න පුළුවන් වුණාද කියලා. ඇත්තටම ළමයි ඒක පුදුම සැරක් තිබුණේ. හිතුවට වඩා ඇත්තටම මාරම සැරයි. ඒ වුණාට ළමයි මම ගේම නම් අතෑරියේ නැහැ. කාලෙකට පස්සේ කෑව නිසාද කොහෙද අපිට ඒක කන්න පුළුවන් වුණා. මයි මගේ යාළුවයි රාමෙන් 2 ඉවර වෙනකම්ම කෑවා. ඉතින් ඊළඟට අපි බිල් එක පේ කරන්න තමයි ගියේ. අපි දෙන්නටම යෙන් 2400ක් තමයි මේකට ගියේ. ඉතින් අන්තිමට මම මගේ යාළුවවත් ගෙදරින් දාලා සින්දුකුත් අහගෙන ගෙදර ආවා. thank you මාව අහන් හිටියට බලන් ඉඳියට මට like comment subscribe කරන හැම දෙනාටම ගොඩාක්ම ස්තුතියි.